අයිබෝන් අද මම කියලා දෙන්නේ දෙක ශ්‍රේණියේ යටතේ තිබෙන පිල්ලම් කියන පාඩම. පිල්ලම් කියන පාඩමේ යටතට ඇතුළත් පිල්ලම් කිහිපයක් තමයි අද මම පෙන්නන්න ඔයගලන්ට. ඔයගලන්ට පේනවා ඇති මේ පිල්ලම් කොච්චරක් දෙක ශ්‍රේණියට ඇතුළත් වෙලා තියෙනවද කියන එක. හැබැයි අද මම කරන්නේ පිල්ලම් වලින් මෙන්න මේ ඇලපිල්ල කියන කොටස. ඇලපිල්ල කියන කොටසට අපි යමු. හරි. ඇලපිල්ල කියන කොටසට ගත්තොත් අපි ඇලපිල්ලෙන් එන ශබ්දය ගත්තොත් ඇලපිල්ලෙන් එන ශබ්දය ආ ශබ්දය. මොකක්ද ඇලපිල්ලෙන් එන ශබ්දය? ආ ශබ්දය. එතකොට අපිට කියන්න පුළුවන් පුංචි කවියක්. අපි බලමු ඒ කවිය. ඇලපිල්ලයි මගේ නම පැත්තෙන් ඉන්නේ මම අකුරට දැම්මොත් මම ආ කියවෙයි හැම විට. අන්න ඒ වගේ ලස්සන කවියකින් අපි අපේ ඇලපිල්ල යාළුවව හඳුනා ගමු. එතකොට ඇලපිල්ලයි මගේ නම. කවුද මගේ නම? ඇලපිල්ල. පැත්තෙන් ඉන්නේ මම කොහෙන්ද ඉන්නේ? පැත්තෙන්. අකුරකට දැම්මොත් මම මොකද්ද කියවෙන්නේ? ආ කියවෙයි හැම විට. හරිම ලස්සනට ටීචර් කියලා දුන්නා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඇලපිල යාළුවව හඳුනා ගන්න. ඔන්න ටීචර් කවියක් දීලා තියෙනවා බලන්න. මාල 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 මටම ගෙනා මාල මාල කරට දමා බලන මාල සාදයකට ඔබින මාල. බලන්න ලස්සන. දැන් හොයාගන්න පුළුවන්ද ආ කියන ශබ්දයත් එක්ක තියෙන වචන මොනවද කියලා? දැන් මගේ පුතාලට පුළුවන්. හරි. එහෙනම් ඇලපිල්ලෙන් එන ශබ්දෙ මොකද්ද කියමු බලන්න. ආ ශබ්දය. හරි. අපි උදාහරණ විදිහට බලමු. ටීචර් කියන්නම් ඔන්න උදාහරණයක්. ඔයගොල්ලෝ කොලයකුත් අරගෙන පෑනකුත් පැන්සලකුත් අරගෙන ඔන්න ලියන්න ඕනේ. හරි. ඔන්න ලියාගන්න මුලින්ම කයන්න. හරි. ඔන්න ඕගොල්ලෝ ඇලපිල්ල දාලා හදන්න ඕනේ යාළුවේ. ක නම් මොකද වෙන්නේ? ඇලපිලි යාළුවා આવොත් කා වෙනවා. ඔන්න එහෙනම් ටීචර් ආපහු අකුරක් දෙනවා. රයන්න. හරි. දැන් කොලයක ලියමු රයන්න. හරි. එහෙනම් මොකද්ද උනේ යාට? ඇලපිලි යාළුවා ආවට පස්සේ රා වුණා. හරි. අපි බලමු ඇලපිල්ල පුතේ. දැන් ඔයාලට මං හිතනවා පාඩම තේරුණා කියලා. හරි. දැන් චුට්ටක් ඔළුවට ගියානේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ස්ටෙප් එකට. මුල අකුරට ඇලපිල්ල යෙදෙන වචන. හරි. අපේ මේ ඇලපිලි යාළුවා අකුරේ මුලටත් අකුරේ මැදටත් අකුරේ අගටත් යෙදෙනවා. ඉතින් අපි ඒ ටික බලමුද? හරි. මුල අකුරට ඇලපිල්ල යෙදෙනකොට මාලය, දානය, පාසල, කාලය, සාලය. බලන්න පළවෙනි අකුරු යාළුවට ඇලපිල්ල ඇවිත් තියෙනවා ලස්සන. හරි. අපි බලමු ඊළඟට මැද අකුරට. ඒ කියන්නේ බලන්න මේ අකුරු වල මැද අකුරු යාළුවට ඇලපිල්ල ඇවිත් තියෙන ලස්සන. පනාව, නලාව, රටාව, කසාය, වරාය. බලන්න එතකොට ඒ අකුරු යාළුවට මුල අකුරට ඇවිත් ඇලපිල්ල නැහැ. එහෙනම් කොතනටද ඇවිත් තියෙන්නේ? මැද අකුරට. ඊට පස්සේ අපි බලමු අග අකුරට ඇලපිල්ල යෙදෙන අවස්ථාවක්. සරලා, තමරා, පඹයා, වරකා, නයනා ඔක්කොම ඇදෙනවා. දැක්කද? හරි. ඊට පස්සේ අපි දැන් යනවා ඇලපිල්ල සහිත වචන.